හලෝ කොහොමද? අපි බලමු ග්ලාස් වාසයකට හරියට ෆෝම් එකක් දාගන්නේ කොහොමද කියලා. මේක ටිකක් ලොකු ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකක් කරන හින්දා තමයි මම මේ ෆෝම් බ්ලොක් දෙකක්ම අරගෙන ෆෝම් එක දාන්නේ. ඔන්න ඔය විදිහට මම ග්ලාස් වාසයකේ කටේ සයිස් එකට මාක් කරගෙන ඒක ඔන්න ඔය විදිහට පොඩි කට්ටයක් වගේ තියලා කපනවා. මොකද එතකොට මේ ග්ලාස් වාසකෙන් ගැලවිලා යන්න බලන්නේ ෆෝම් එක. ඊට පස්සේ මම ඩබල් ටේප් එකක් දාලා සෙලොපින් කෑල්ලක් තියලා ඒක අලව ගන්නවා. මොකද එතකොට නැත්තම් ග්ලාස් වාසයක ඇතුළට අපි මල් ගහද්දි වතුර ගියාම ඒක ජරා පාටට පේනවා. ඕකෙන් මම අර ටිකක් බොකුටු කරලා සෙලොපින් එක දැම්මේ වතුර ටිකක් රැඳෙන්න ඕනේ හින්දා ෆ්ලවර් එකට වතුර දැම්මහම ඔන්න ඔය විදිහට මම කපනවා. මම ඊට පස්සේ ඔයිසිස් ටේප් එකෙන් ඩබල් ටේප් එකක් වගේ එන්න ඔන්න ඔය විදිහට දා ගන්නවා. එතකොට හොඳට මට ෆික්ස් කරගන්න පුළුවන් ටේප් එක. ඒක නිසා මම ඔන්න ඔය විදිහට දා ගන්නවා. ඊට පස්සේ මම පළවෙනි ටේප් ටික දාලා ඉවරයි. මම දෙපාරක් ටේප් එක දානවා. මොකද නැත්තම් ග්ලාස් වාසකෙන් ගලවලා ගියොත් එහෙම වැඩ දෙකක් වෙන නිසා.